ආයිබෝවන් මම දැක්කොත් බලන්න නාලිකාවේ ඊයේ ඉන්දියාව සහ එංගලන්ත කණ්ඩායම අතර තරඟයේ ඉතාමත් චමත්කාර තරඟයක් බවට පත් වුණා. ක්‍රීඩාවල වලින් අන්දමන්ද කරමින් දෙගොල්ලම කරට කර සටන් වැදුනා කියලා මට නම් සිතෙන්නේ. ඉතාමත් චමත්කාරයි. ක්‍රිකට් තමයි ජයග්‍රහණය කරේ. මම නම් හිතන්නේ ඉන්දියාව නෙමෙයි ජයග්‍රහණය කරේ ක්‍රිකට් ක්‍රීඩාවයි. ඒ තරම්ම චමත්කාර තරඟයක් අපි නැරඹුවා ක්‍රීඩාවල වලින්. කෙසේ වෙතත් අවසානයේ එංගලන්ත කණ්ඩායම ලකුණු 7කින් පරාජයටපත් වුණා. ඉන්දියා කණ්ඩායම අවසාන මහතරඟට සුදුසුකම් ලබා ගත්තා. අපිට යම්කිසි දෙයක් හිතුනේ නැද්ද? අවසාන පන්දුවරේ ජොෆ්රා ආච්චි වහුණා කියලා. මට හිතෙනවා දසුන් සානකට වගේ ජොෆ්රා ආච්චිට අවසාන පන්දුවරේ ආච්චි වහුණා දෝ කියලා. ඔව් ඉතාමත් වේගෙන් 6 පාරවල් 3ක් එල්ල කරා. ඒ ක්‍රීඩාවලුන්ගේ මවිතටපත් කරා ඒ 6 පාරවල් 3. තා පන්දුවක් දෙකක් තිබ්බනම් මේ තරඟයේ අනිත් පැත්තට පෙරලෙන්නම තිබ්බ තරඟයක්. නමුත් අවසානයේ ඉන්දියා කණ්ඩායම ජයග්‍රහණය කළා ලකුණු 7කින්. කෙසේ වෙතත් ක්‍රිකට් ක්‍රීඩාවක තිබිය චමත්කාරය මේ ක්‍රීඩා කණ්ඩායම් දෙකම ඉතා හොඳින් ලබා දුන්නා ක්‍රීඩා ලෝලීන්ට. එයයි විය යුත්තේ ක්‍රිකට් ක්‍රීඩාව ලස්සන වන්නට. ඒ ආකාරයෙන්ම ඊයේ සිදු වුණා. ඔබ දැක්කද ඉන්දියා කණ්ඩායමට සහයෝගය ලබා දීමට නළු නිලියන් හිටපු ක්‍රිකට් ක්‍රීඩාවෙන් පැමිණ සිටියා. කියන්නේ ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාව තම භක්තියෙන් අදහනවා කියලා මට හිතුණා. ඒ ඔහුම දැක්කාම හිටපු ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං ධෝනි, හිටපු නායක රෝහිත් ශර්මා, එතකොට ඉන්දියා සිනමාවේ ප්‍රවීණ නළු අනිල් කපූර් වගේ චරිත අපි දැක්කා රූපරාමු වලින්. ඔවුන් ක්‍රීඩාවට ඉතාමත් භක්තියක් දක්වන කියලා හැඟෙනවා. ඒ ඉන්දියා කණ්ඩායම දිරිගන්වන්නට ඒ ක්‍රීඩා පිට්ටනින් පැමිණ උන්ට සහයෝගය දෙන විදිය දැක්කාම ඇත්තටම වෙන රටවල එහෙම තියනවාද කියලා සැකයක් ඇති වෙනවා. ඉන්දියා කණ්ඩායම මේ දිනුවට පත් වෙලා තින්නේ ඒක දූ කියලා මට හිතෙනවා. උන්ගේ ක්‍රීඩා ලෝලින්ගේ කලාකරුවන්ගේ උන්ගේ දායකත්වය උන්ට සහයෝගය දීම ගැන ඉතින් කෙසේ වෙතත් කියන්න තියෙන ඔච්චරයි. ඉන්දියා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අවසන් මහ තරඟයට සුදුසුකම් ලබා ගත්තා. එය ලබන ඉරිදා ඉන්දියාවේ පැවැත්වෙනවා. කෙසේ වෙතත් හොඳ තරඟයක් ඊයේ නැරඹුවා. ක්‍රීඩා ලෝලින්ට අමතක නොවන තරඟයක් බවට පත් වුණා. අපි අමතක නොකළ යුතුයි බෙත් හේල්ගේ සතකේ. ඔව් කඩළු මුලින් වැටී තිබෙදී ඉතාමත් ප්‍රවේගකාරී පිටිහරමක යෙදීමෙන් ලකුණු සව් සතකයක් ලබා ගත්තා. ඒ වටිනා සතකයක්. නමුත් ඔහුට ජයග්‍රහණය කරගෙන යන්න බැරි වුණා. කෙසේ වෙතත් ඊයේ හොඳ තරඟයක් බැලුවා ක්‍රීඩා ලෝලින්. ඒකයි විය යුත්තේ. එහෙනම් ලබන ඉරිදා අපි හමු වෙමු. ඔබ කවුද ජයග්‍රහණය කරනවට කැමති? නවසීලන්ත කණ්ඩායමද ඉන්දියා කණ්ඩායමද? ඔබට පුළුවන් පහතින් ලියන්න මොන කණ්ඩායම දිනනවටද ඔබ කැමති කියලා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සියලුම දෙනාට ජය වේවා.